ඉමං බෝධි පල්ලංකං ဒ ුතියංච අනිම්මිසං තතියං චංකමනං සෙට්ඨං චතුත්ථං රතනා ගරං රුවන්ගෙයි. මේකට රුවන්ගෙයි කිව්වේයි. රුවන් බඳු වූ ධර්මය සම්මර්ෂණය කරපු නිසායි ඒකට රුවන්ගෙයි කියලා කිව්වේ. මේ රුවන්ගෙයි ඉඳගෙන මගේ බුදුරජාණන් වහන්සේ පළමුවම මෙනෙහි කළා සූත්‍ර පිටකය, විනය පිටකය. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුවෙන් කිසිදු වෙනසක් වුණේ නැහැ. ඊළඟට අභිධර්ම පිටකය සම්මර්ෂණය කරන වෙලාවේ පිළිවෙලින් ධම්ම සංගණීය, විභංගය, ධාතු කතාව, පුද්ගල පඤ්ඤත්තිය, යමකය, කතාවත්තුව කියන ප්‍රකරණ 6 මෙනෙහි කළා. කිසිදු වෙනසක් ඒත් බුදු සිරුරේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සර්වඥතා ඥාණය මේ තුලට බස්සලා ප ဋ ාණ මහා ප්‍රකරණය තුල කිමිදෙමින් ඒ ඥාන සාගරයට බැසගෙන අවශ්‍ය පරිදි මහා ඥානයකින් යුතුව මේ ධර්මය මෙනෙහි කරන්න පටන් ගත්තා. පින්වත්නි, මන් දන්නේ ඕගොල්ලන්ට දැනෙනවද කියලා. සාමාන්‍යයෙන් මේ ප ဋ ාණ ධර්මයේ තිබෙන ප්‍රත්‍ය ටික තේරුම් අරගෙන ඉගෙන ගන්නකොට දැනෙන සතුට පුදුමාකාර සතුටක්. ඉතින් හිතන්නකෝ මෙච්චර චුට්ටක් දැනගෙන අපිට ඔච්චර සතුටක් දැනෙනවා නම් අපිට උපදින්නේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත්. භාග්‍යවතුන් වහන්සේට එදා උපදින්නේ නැති මොනවද? සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත මහා ක්‍රියාසිත පරම්පරාවක්. ඒකේ සෝමනස්ස බව වැඩි. ඒකේ සෝමනස්ස බව නිසා මොකද වෙන්නේ? සතුටු බව වැඩි, ප්‍රීතිය වැඩි, පස්සද්ධිය වැඩි. අන්නේ පස්සද්ධියෙන් යුතුව කය නිරෝගී වෙනකොට, කය පිරිසිදු වෙනකොට මේ කාය ධාතුව හරහා මොනවද විහිදුනේ? සවනක් ඝන රශ්මි මාලාවන් විහිදී යන්නට පටන් ගත්තා. අදටත් මේ මොහොතේ ඒ බුදු සිරුරෙන් විහිදුණු සවනක් ඝන රශ්මි මාලාව තවමත් අනන්ත සක්වලවල් පුරා විහිදී යන බව ධර්මයේ සඳහන් වෙනවා.